හායි ගයිස් අද වීඩියෝගෙන් මං කතා කරන්නේ WhatsApp එකේ තියෙන සුපිරි වැඩ කෑලි පහක් ගැන. එහෙම නැත්නම් WhatsApp එකේ තියෙන සුපිරි ට්‍රික්ස් පහක් ගැන. ඉතින් මේ වැඩ කෑලි අතර ඔයා මීට කලින් දන්නේ නැති වැඩ කෑලිත් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම WhatsApp එකෙන් ඩබල් ගේම් ගහන කොල්ලෝ කෙල්ලොන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වුණාට මේවා වැරදියට පාවිච්චි කරන්න එපා. ඉතින් යාළුවා ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අදකතුව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. ඉතින් පළවෙනි වැඩ කෑල්ල ඇවිල්ලා සුපිරි වැඩ කෑල්ලක් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඊට කලින් ඔයා මේ WhatsApp එක අප්ඩේට් කරගන්න නැත්නම් මේවා කරන්න බෑ. ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. දැන් ඔයා හිතන්න ඔයා කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හම්බෙන්න යනවා කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි. එතකොට ඔයාලට එයාලා ෆෝන් එක ඉල්ලුවම දෙන්න සිද්ධ වෙනවනේ. ඉතින් එයා එතකොට චෙක් කරනවා ඔයාගේ ෆෝන් එක data on කරලා එහෙම WhatsApp එකෙන් බලනවා. එහෙම මාට වුණොත් එහෙම හොර මැසේජ් එහෙම තිබිලා ඒක මාර ලෙඩන්නේ. ඉතින් යාළුවනේ දැන් මම අද කියලා දෙනවා ඔයාලට මෙන්න මේක නැති කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලා දැන් WhatsApp එකේ හිටියත් WhatsApp එකේ data on කරලා හිටියත් ඔයාට එන call message notification කිසි දෙයක් එන්නේ නැහැ මේ setting එක on කරගත්තයින් පස්සේ. ඒක on කරලා තියෙනකන්. ඉතින් මේක මම මුලින්ම කියනවා වැරදියට පාවිච්චි කරන්න එපා කියලා. ඒක කරගන්න මුලින්ම ඔයාලා යන්න ඕන මේ dot on වලට යන්න. ඊට පස්සේ setting කියන එකට යන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන storage and data කියලා. ඒකේ අපිට ගියායින් පස්සේ මෙන්න මෙතන තියෙනවා proxy කියලා එකක්. අපි ඒකට යන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට setup proxy කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් proxy host කියලා. එතන අපි මම මෙන්න මේ කියන එක ඔයාලා ටයිප් කරගන්න ඕන. 1.1.1.1.1 ඒ විදිහට ඔයාලා ටයිප් කරගන්න. ඒක ඔයාලට පුළුවන් මෙන්න මේක හරිය දෙන්න. ඊට පස්සේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් බෑක් වෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ඕන් වෙලා තියෙනවා. එතකොට දැන් ඕන් වෙලා තියෙනවා කියන්නේ ඔයාලට කිසිම කෝල් එකක් මැසේජ් එකක් මේකේ data on කරලා හිටියත් WhatsApp එක ඇතුලේ එන්නේ නැහැ. මේක ඒක ඇත්තටම හොඳ වැඩක්. ඒ වුණාට ඔයාලා නරකට පාවිච්චි කරන්න එපා මේක. ඊට පස්සේ අපිට දැන් බලා ගන්න පුළුවන් ආයි setting එකට යන්න පුළුවන්. ඒ අපි හිටපු තැනට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේක ඔෆ් කරන්න ඕන නම් මේක අයින් කතිය තත්ත්වෙටමපත් වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේක ඔෆ් කරලා දාන්න. ඊට පස්සේ අපිට මෙතනින් මේක ඩිස්කනෙක්ට් කරලා ක්ලියර් කරලා දාන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊට පස්සේ ඉතින් අපිට ආයි තිබ්බ තත්ත්වයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් මැසේජ් එක ඕල්ලා නම් මන නොටිෆිකේෂන් එහෙම එනවා. ඒක තමයි අද පළවෙනි වැඩ කෑල්ල. හරි යාළුවනේ අද කතා කරන දෙවෙනි වැඩ කෑල්ල ඇවිල්ලා ඔයාලා මේ වෙද්දිත් දන්නවා WhatsApp එකට Meta AI එක සපෝට් ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙයත් එක්ක කැමති ප්‍රශ්නයක් අහගන්න. ඒ වගේම කැමති විස්තරයක් අහන්න පුළුවන්. දැන් ඉතින් මෙයත් එක්ක ඔයාලට සිංහල සපෝට් කරන නිසා සිංහලෙන්ම ටයිප් කරන්න පුළුවන්. මම මේ විදිහට පොඩි ප්‍රශ්නයක් අහලා බලනවා මෙයාගෙන්. ඉතින් ඔයාලට මම වීඩියෝ එකක් ගෙනලා තිනවා. ඔයාලට මේක ඒක බලන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 10ක් කියලා ඇහුවා. මෙයා මෙන්න මේ විදිහට සිංහලෙන්ම ටයිප් කරලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට විස්තරාත්මකව දෙනවා. ඔයාලට පුළුවන් මේක විතරක් නෙවෙයි කැමති ප්‍රශ්නයක් අහගන්න. ඒ වගේම ඉමේජ් ජෙනරේට් කරන්න අනම්මනම් ගොඩක් දේවල් පුළුවන් ස්ටිකර් හදාගන්න වගේ. ඒ වගේම මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට විකිපීඩියා ඒවත් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වෙබ්සයිට් වලට ගිහින් බලා ගන්න පුළුවන් මේ විස්තර. ඉතින් ඒක තමයි දෙවෙනි වැඩ කෑල්ල. හරි යාළුවනේ තුන්වෙනි වැඩ කෑල්ල ඇවිල්ලා දැන් අපිට පුළුවන් WhatsApp එකකින් ස්ටිකර් ඔයාලා ගාව තියෙන කෙටි වීඩියෝ එකකින් මොකක් හරි වීඩියෝ එකකින් ඔයාලට පුළුවන් දැන් තප්පර 5ක වෙනකන් ස්ටිකරයක් හදන්න තප්පර 5ක ඇතුළත ඒක කරගන්න මුලින්ම ඔයාලා යන්න මෙන්න මේ විදිහට ස්ටිකර් දාන්න තැනට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රියේට් කියලා ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වීඩියෝ එක සිලෙක්ට් කරගන්න ඕන මෙන්න මේ විදිහට මම මේ විදිහට සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය ලෙන්ත් එක වීඩියෝ එකේ හදා ගන්න පුළුවන් මේක කොහොමත් තප්පර 5ක වගේ වීඩියෝ එකක් නිසා ඒ ගානම තියෙනවා ඉතින් ඊට පස්සේ අපිට මේක ඩන් දෙන්න පුළුවන් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි යාළුවනේ දැන් ඔයාලට මේක තව ඩිසයින් කරගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට කැමති නම් ස්ටිකර් දාන්න පුළුවන් මේකට අනම්මනම් ඒවා දාන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට කැමති නම් මෙතෙන් ටෙස්ට් එකක් දාගන්න පුළුවන් ඒකත් දාගන්න කැමති නම් ඊට පස්සේ දාගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන send කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක සෙන්ට් වෙනවා. ඒ වගේම අපේ ස්ටිකර් සෙක්ෂන් එකට ඇඩ් වෙනවා. ඉතින් මේක තමයි තුන්වෙනි වැඩ කෑල්ල ඇවිල්ලා. යාළුවනේ මම හතරවෙනි එක කතා කරන්නේ WhatsApp එකේ chat lock එක. ඉතින් ඔයාලා මේක සමහරක් විට දන්නවා ඇති. ඒත් මම මේක අද කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අදාළ කෙනාගේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන් ඉන්න. ඊට පස්සේ අපිට මේ .2 නෝඩට ගියායින් පස්සේ බලා ගන්න පුළුවන්. chat lock කියලා මෙන්න මෙතනින් තියෙනවා. අපිට ඒක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ continue කරන්න මේක. ඊට පස්සේ අපිට මේ විදිහට කැමති lock එකක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක lock වෙලා තියෙන්නේ chat එක. අපි මේකට යනවා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට unlock කරන්න. ඊට පස්සේ තමයි යන්න පුළුවන් වෙන්නේ. මේක දැන් අයින් කරගන්න ඕන. අපිට පුළුවන් .1 වලට යන්න. ඊට පස්සේ setting එකට යන්න. privacy කියන එකට යන්න. ඊට පස්සේ අපි පහළට යද්දී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන chat lock කියලා තියෙනවා. අපිට මෙන්න මෙතන මේක අයින් කරගන්න ඕන නම් මෙන්න මේක ඔබන්න. ඊට පස්සේ මෙතන unlock and clear කියන එක ක්ලික් කරලා මේ lock එක ආයෙ දෙන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට දැන් මේක අයින් වෙලා තියෙන්නේ chat lock එක. මෙන්න මේ විදිහට තීව්‍ර තත්ත්වයටම ඇවිල්ලා තිනවා මේ contact එක. ඉතින් මේක තමයි හතරවෙනි වැඩ කෑල්ල. හරි යාළුවනේ මම අද කතා කරන පස්වෙනි වැඩ කෑල්ල ඇවිල්ලා දැන් ඔයාලට පුළුවන් WhatsApp එකේ contact එක ඔයා හිතන්න ඔයා කවුරුත් එක්ක හරි message කරනවා ඔයාට විශේෂයි එයා ඒක එතකොට ඔයාට පුළුවන් දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව WhatsApp app එකට එන්න නැතුව ඔයාට පුළුවන් එයාගේ contact එක අපිට පුළුවන් shortcut එකක් දාගන්න. ඒක කරගන්නේ අපි මෙන්න මෙහෙමයි. අපිට පුළුවන් මෙන්න මේ විදිහට අදාළ කෙනාගේ select කරගන්න. ඊට පස්සේ අපිට මේ .2 නෝඩට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් add shortcut කියලා එන්නේ ඒක ඔයා ක්ලික් කරායින් පස්සේ ඉතින් ඔයාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ contact එක home screen එකේ කොතන හරි තියෙනවා. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක උඩ ක්ලික් කරලා එයාගේ chat එකට කෙලින්ම එන්න පුළුවන්. ඉතින් ඒක තමයි පස්වෙනි වැඩ කෑල්ල සහ අවසාන වැඩ කෑල්ල. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ WhatsApp එකේ සුපිරි වැඩ කෑලි 5ක් ට්‍රික්ස් 5ක් ගැන. ඉතින් මේ වැඩ කෑලි අතර ඔයා මීට කලින් දන්නේ නැති වැඩ කෑලි තියෙන්න පුළුවන්. ඔයා හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් යාළුවා ඔයත් තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අදගතව subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.